පාවා වැටියයි බුදු සමිඳු බාලා මිත් ගුණ දහර උතුරායන හදිනි ගාලා හිමි අලි වාඩින වාද ආරුණා දෙනෙත සාලා සුපින්නක් කාරණක පිංතුනි අප භාග්‍යවත් ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ බුදුගුණ මෙනෙහි කරගෙන උන්වහන්සේ දේශනා කරපු ධම්ම මාර්ගයේ ගමන් කරන මම සහ ඔබගේ සහ මගේ සසර ගමන කෙටි වේවා මේ සසර කෙටි කර ගන්නට අවශ්‍ය කරන කුසල් දහම් වඩන්නටයි මේ පාරමිතාවන් පුරමින් ඒ වගේම දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරමින් ඔබත් මමත් බලාපොරොත්තු වන්නේ මේ උතුම් වූ ලෝතුරා බුදුගුණ මෙනෙහි කරගෙන ඒ හඳුකුරු ගහන එක මෙහාට ගන්න ටිකක් මෙහාට ගන්න හඳුකුරු බලාපොරොත්තු වන්නේ උතුම් වූ ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ බුදුගුණ මෙනෙහි කරගෙන දෙතිස් ව්‍යංජන සම්බුද්ධ පූජාව මාස 6යි දවස් 3ක් නොකඩවා පැවැත්වගෙන එන මේ සම්බුද්ධ පූජාට සහසම්බන්ධ වුණ ඔබ හැමදෙනාම කල්පනා කරගන්න මේ වගේ ඉඩපස්ථාවක් ඔබට ලැබුණේ පින්වතුනි රුහුණු මහා කතරගම ගරු බස්නායක නිලමතුමන් තිලන මදුසං ආරච්චිගේ තිලන මදුසංක මහත්මයාගේ සංකල්පයකට අනුව ඒ වගේම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති භගවක ධම්මින්ද නායක හිමිපාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි ඒ වගේම අෂ්ටඵල බෝධියත්වය බාර තලගල හාමුදුරුව ඇතුළු සියලු මහා සංඝරත්නයේ ආශිර්වාදයේ පරිදි තමයි පින්වතුනි මාස 6යි දවස් 3ක් නොකොඩවා මේ දෙතිස් ව්‍යංජන සම්බුද්ධ පූජාව පුරාණ කිරි විහාරය සංහිඳ බෝධිය ඒ වගේම චෛත්‍ය රාජානන් වහන්සේට ව්‍යංජන 32ක් සහිත මේ සම්බුද්ධ පූජාව රුහුණු මහා කතරගම මහා දේවාලයේ කාර්ය මණ්ඩලය ඒ වගේම බෙට්නේ මහත්මයා ඒකාන්තේ මහත්මයා ආදී මේ සියලු දෙනාගේ සහභාගීත්වයෙන් මේ දානීය පිළිය කරන්නේ හැම කෙනෙක්ම කල්පනා කරගන්න පින්වතුනි මේ සංසාර භයංකාර වූ සංසාර ගමනෙන් එතර වන්නට ඔබ හැමදෙනාටම සාදු සාදු මේ පින් අනුමෝදන් වේවා සත්‍ය ධර්මයේ වැටහෙවා අසත්‍ය ධර්මයේ බැහැර වේවා සත්පුරුෂ මිනිස්සු ලැබේවා සිතේ පින් සිතුවිලි පහළ වේවා ලෝභය දුරු වේවා ද්වේෂය දුරු වේවා මෝහය දුරු වේවා අලෝභ සමෝහ කියන පින් සිතුවිලි හිතේ පහළ වේවා එකම ධර්ම මණ්ඩපයකදීම නිවන් දකින්නට මේ සෑම පිනක්ම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි හැමදෙනාම දෙවරක් নমස්කාරය කියලා තුරුණන් වන්දනා කරමු